සුබ දවසක් දුවදරුවෝ හැමෝටම. ඔන්න එහෙනම් අර හැමෝම ඉල්ල හිටපු අපේ ෆයිනල් ඇනලයිස් එකේ කියන්නේ ෆිල්ටර්ඩ් ඇනලයිස් එක අපි අද වීඩියෝ එකකින් දෙනවා. ෆිල්ටර්ඩ් ඇනලයිස් එක කොහොමද වෙන්නේ? ඔයාලට ඇනලයිස් එකක් දීලා තියෙනවා. ඒ ඇනලයිස් එක තව චුට්ටක් ෆිල්ටර් කරලා මම ඒක ඔයාලට පොරොන්දු වුණා. ඒකේ තව චුට්ටක් ෆිල්ටර් කරලා ඒ ඇනලයිස් එක ඔයාලට ලැබෙන්න සලස්වනවා කියලා. මොකද එයා අපි ඇනලයිස් එකක් දුන්නේ මාස 3කට 4කට විතර කලින්නේ. එතකොට මේක අරගෙන ඔයාලට පුළුවන් මේ පාර විභාගෙට තව ටිකක් හොඳට ફોකස් එක දීලා පාඩම් කරගන්න. මේ දෙන ඇනලයිස් එක තවදුරටත් ඔයා ඇනලයිස් කරන්න යන්න එපා පුතේ. හරිද? මේකේ තියෙන දේවල් දැන් මම ගිය අවුරුද්ද නම් සාමාන්‍යයෙන් දවස් 9කට වගේ කලින් තමයි දුන්නේ. මේකේ තියෙන දේවල් හොඳට රිෆර් කරගෙන යන්න මම අද ස්ට්‍රක්චර්ඩ් එකටයි එසේ එකටයි අවශ්‍ය කරන ඇනලයිස් එක ඔයාලට දෙනවා. මේ තමයි ඔයාලට වේලාසන දීපු ෆිල්ටර්ඩ් ඇනලයිස් එක. මොකද මේ වේලාසන දීපු කලින් ලොකු ඇනලයිස් එකේ ෆිල්ටර්ඩ් ඇනලයිස් එක. ඒ කියන්නේ ෆිල්ටර් කරලා තව ටිකක් ඒකේ දේවල් අඩු කරලා ඔයාලට දීලා. දැන් මම හිතනවා මගේ මුලින් ලොකු ඇනලයිස් එක බලපු දරුවෝ ඒකට හොඳට පාඩම් කරලා ඇති. ඒකට රචනා ලියලා ඇති. අපි ඇනලයිස් එකට ගැලපෙන රචනා ලිව්වා. අපි මොනවාද අවසන් තුරුප්පුව කියලා පේපර් එකක ලිව්වා. දැන් මේ ඇනලයිස් එකෙන් පස්සේ අවසන් තුරුප්පුව 4 වෙනි අපේ ටාගට්ම පේපර් එක ඔයාලට ලැබෙන්න සලස්වනවා. ඉතින් මේක බලලා ඔයාලා හැමෝම ඔයාලා මගේ මම් තියෙන හෝ නොයන හෝ ඕනිම කෙනෙක් ප්‍රයෝජනයක් ගන්න. එහෙනම් අපි ඇනලයිස් එකට මම ඉස්සෙල්ලාම ඔයාලට ස්ට්‍රක්චර්ඩ් ඇනලයිසිස් ටික දෙන්න. ස්ට්‍රක්චර්ඩ් ඇනලයිස් එකේ බෝඩ් එකේ දාන්න දරුවනේ මම නෝමල් කතා කරගෙන යන්න. ඒකින්ද ඔයාලා මගෙත් එක්ක ලියාගෙන යමු. හරිද? මේක අහලා ලියා ගන්න. මේක ඉංග්‍රීසි මීඩියම් ටිකත් ඔයාලට ලැබෙන්න සලස්වන්න. ගොඩක් වෙලාවට මගේ ඉංග්‍රීසි මීඩියම් ටර්ම්ස් අපි තියෙන ඒවා ගෲප් වලට දාන්න. මම මෙතන කතා කරන්නේ නැහැ. අපේ ගෲප් වල ලින්ක් මේ වීඩියෝ එකත් එක්ක යටින් ඔයාලට තියෙනවා. එතකොට ඒ වීඩියෝ එකේ තියෙන යටින් තියෙන ලින්ක් වලට ගිහිල්ලා ගෲප් වලට සම්බන්ධ වෙලා ඉංග්‍රීසි මීඩියම් අවශ්‍ය දරුවෝ ඉංග්‍රීසි මීඩියම් ඇනලයිස් එක මේකේ අපි ලියලා දාන ඇනලයිස් එක අතර අරගන්න පුළුවන්. හරිද? හරි. ඒකට අපි මේ වීඩියෝ එක පෝස්ට් කරන්නේ අද. එතකොට හෙට වගේ දිහාට අපිට ඒක කරගන්න පුළුවන්. හරිද? ව්‍යුහගත වල පළවෙනි ව්‍යුහගතය වෙනුවෙන් අපි දීපු ඇනලයිස් එක තව ටිකක් ෂෝට් කරලා මම මේ විදිහට ඔයාලට ඇනලයිස් එක දෙනවා. පළවෙනි ව්‍යුහගත වෙනුවෙන් මෙන්න මේ මාතෘකා ටික ලියාගෙන හොඳට පාඩම් කරගන්න. පළවෙනි පාඩමේ නිර්වචන උදාහරණයක් විදිහට අනුවර්තනය, ප්‍රජනනය ඔය වගේ දේවල් ඔයාලට පාඩම් කරගන්න. විශේෂයෙන් ඒකේ නිර්වචන වලින් ඔයාලට එක ප්‍රශ්නයක් සෙට් වෙන්න පුළුවන්. එතකොට DNA අණුව ගැන හොඳට බලාගන්න. ඒක ඉස්සරහින් තරුවක් දාගන්න. DNA අණුව ගැන හොඳට පාඩම් කරගෙන යන DNA අණුවේ ව්‍යුහය, ඊට පස්සේ ඒකේ කෘත්‍ය ඔය හැමදේම. ඊට පස්සේ ප්‍රෝටීන වල කෘත්‍ය තියෙන වගුවයි දුස්සාභාවීකරණයයි. ඊට පස්සේ සෛල සැකිල්ල, සෛල සංධි, බහිසෛලීය පූරකය, ඒ වගේම හොඳට බරට පාඩම් කරගන්න සෛල චක්‍රය, ඒ කියන්නේ අණුනන. සෛල චක්‍රයේ මුල් කැලි ටික. ඒ කියන්නේ අපි ගොඩක්ම අපි G1 ඊට පස්සේ S කලාව, G2 කලාව ඒවා සිද්ධ වෙන දේවල් හොඳට ප්‍රෝග්‍රස් එකක් දාගෙන හොඳට තදට පාඩම් කරගන්න. හරිද? ඊට පස්සේ නිෂේධක එන්සයිමත් එක්ක ඔයාලට හම්බ වෙන නිෂේධක. ඔය නිෂේධක වල තරංගකාරී නිෂේධක කියන්නේ මොනවාද? තරංගකාරී නොවන නිෂේධක කියන්නේ මොනවාද කියලා හොඳට පාඩම් කරගන්න. මම ඔයාලට වේලාසන දුන්න වර්ණාවලි අඳින්න පුළුවන් වගේම නිර්වචන ටිකක් වගන්ති දෙකයිනේ තියෙන්නේ. පාඩම් කරගෙන හරි ගස්ස ගන්න. ඊට පස්සේ ඔයාලගේ ප්‍රැක්ටිකල් වලින් පානමානය, ඊට පස්සේ අවුඩස්, ඊට පස්සේ නිරොක්සිහාරක සීනි කියන ප්‍රැක්ටිකල් තුන හොඳට රූප සටහන් ලකුණු කරන්නත් එක්කම මේ පාඩම් කරගන්න. ඔයාලට ප්‍රැක්ටිකල් ටික අවශ්‍ය නම් ඔය මගේ YouTube එකේ තියෙනවා පුතේ ලයිව් එකක් කරපු එකක් ප්‍රැක්ටිකල් සෙමින එකක් පැය දෙකක. ඒක ගිහිල්ලා බලලා අවශ්‍ය ප්‍රැක්ටිකල් ටික ඔයාලා මේ අතට අරගන්න. හරිද? ඒක බලලා අවබෝධයක් අරගෙන පාඩම් කරගන්න. ඊට පස්සේ ශක්ති සම්බන්ධතා අර තුන්වෙනි පාඩමේ තියෙන්නේ. තුන්වෙනි පාඩමේ කරුණු හතරක් තියෙන්නේ. ශක්ති සම්බන්ධතා සහ තුන්වෙනි පාඩමට අදාළ වර්ගීකරණය ඔයාලා බලා ගන්න පළවෙනි ස්ට්‍රක්චර් එකට ගැලපෙන විදිහට. දෙවෙනි ස්ට්‍රක්චර් එකට ගැලපෙන විදිහට දෙබදුන් සුචියක් අනිවාර්යෙන් එනවා. දෙබදුන් සුචියක් එන්නේ මොකෙන්ද කියලා නම් කතා කරන්නේ මම විශ් කරනවා කොහොමද දෙබදුන් සුචියක් එන්නේ කියලා. ගොඩ කාලෙකින් දෙබදුන් සුචියක් තිබ්බේ නැහැ.
දෙවන සුචිය කරන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න පුළුවන්. මගේ වීඩියෝ එකක් තියෙනවා. මගේ channel එකේ පොඩ්ඩක් පහළට ගිහිල්ලා බලන්න. ඔයාලට වීඩියෝ එකක් හොයාගන්න පුළුවන් දෙවන සුචිය සිද්ධ වෙන්නේ කොහොමද කියලා. ඒක බැරි දරුවෝ. හරිද? ඊට පස්සේ ප්‍රොටිස්ටාවන්ගේ ප්‍රොටෝසෝවන් සෙට් එක. ඒ කියන්නේ අමීබා, ඊට පස්සේ පැරමීසියම් ඔය සෙට් එක පාඩම් කරගන්න. ඊට පස්සේ දෙවෙනි ස්ට්‍රක්චර් එක වෙනුවෙන් අර තියෙන්නේ පුතේ මොනවාද මේ භෞමික ශාක කොහොමද හරිත ඇල්ගී වලින් වෙනස් වන්නේ කියලා පොයින්ට් කිහිපයක්. අන්න ඒ ටික හොඳට පාඩම් කරගන්න. භෞමික ශාකයක් කොහොමද හරිත ඇල්ගී කෙනකින් වෙනස් වෙන්නේ. ඔය පොයින්ට් ටික හොඳට පාඩම් කරගන්න. ඊට පස්සේ කැම්බියම් පටක බලන්න ප්ලෝයම හර කිරීම, බැර කිරීම ඒ දෙකේ ඒ දේවල් සිද්ධ වෙන්නේ කොහොමද කියලා බලන්න. ශාකවල ප්‍රාථමික වර්ධනය පාඩම් කරගන්න. ඒ වගේම යාන්ත්‍රික උත්තේජන වලට ප්‍රතිචාර දැක්වීම. අර ස්පර්ශාවර්තනයයි ස්පර්ශ සම්නමනය කියලා තියෙන්නේ. හරිද? අන්න ඒ ටික බලා ගන්න. මම මේ ලස්සන දීලා තියෙනවා. ඒකෙන් ෆිල්ටර් කරපු ටික තමයි නැවත වතාවක් දෙන්නේ. සපුෂ්පශාක ජීවන චක්‍රය හොඳට ඒකේ ඵලය, ඵල ප්‍රරෝහණය, බීජය, සුප්තතාවය ඔන්න ඔය කියන කොටස් ටික හොඳට මේකේ බලා ගන්න. හරිද? ශාක පත්‍රය මම දුන්නා කලින් බලා ගන්න කියලා. හැබැයි ඒකත් චුට්ටක් විතර ටච් කරන් ගියට ප්‍රශ්නයක් නැහැ. තුන්වෙනි ස්ට්‍රක්චර් එක ටිකක් දරුණු ගණේ ස්ට්‍රක්චර් එක. තුන්වෙනි ස්ට්‍රක්චර් එක මම මේ අර දැන් දෙවෙනි එකේ C කොටසත් තුන්වෙනි එකට අදාළයි. ඒ කියන්නේ සත්‍යයට අදාළයි. මම අර නිකන් ඔයාලට අර සෙටප් කරලා දෙන්නේ. එතකොට තුන්වෙනි ස්ට්‍රක්චර් එක සාමාන්‍යයෙන් අපි කියන්නේ සත්‍යයෙන් එනවා කියලානේ. දෙවෙනි ස්ට්‍රක්චර් එක සාමාන්‍යයෙන් කියන්නේ ශාකයෙන් එනවා කියලානේ. පළවෙනි ස්ට්‍රක්චර් එක සාමාන්‍යයෙන් අපි කියන්නේ බේස් වෙන්නේ පළවෙනි පාඩමයි දෙවෙනි පාඩමයි කියන්නේ. හරිද? එතකොට තුන්වෙනි එකට අදාළව ඒ කියන්නේ දෙකේ C කොටසටයි තුනේ A B C කියන කොටස් වලටයි අදාළව පටක පද්ධතිය හොඳට බලා ගන්න. ඊට පස්සේ සත සදෘශ්‍ය පෝෂණය හොඳට බලා ගන්න. භෝජන යාන්ත්‍රණ හොඳට බලා ගන්න. ශ්වසන පරිමා ඊට පස්සේ ශ්වසනය හා සම්බන්ධ රෝග ශ්වසන පරිමා කියවම අර උදම් පරිමාව අනම්මනම් ඒ ටික හොඳට නිර්වචනත් එක්ක පාඩම් කරගන්න. ඊට පස්සේ වෘක්කාණුවේ කෘත්‍ය. ඒකේ වෘක්කාණුවේ විදුර සංවේදනාලිකාව අවිදුර සංවේදනාලිකාව හොඳට ફોකස් කරලා පාඩම් කරගන්න. ඊට පස්සේ බහිශ්‍රාවීය ඵල දෙන්නේ පුතේ. ඇමෝනියා, යූරියා, යූරික් අම්ල අන්න ඒ ටික හොඳට බලා ගන්න. රුධිර කැටි ගැසීම බලා ගන්න. ECG සටහනක් අඳින්න පුරුදු වෙන්න. ඒකේ ක්‍රියාකාරීත්වය ඒකේ තියෙන මොනවද කියලා බලා ගන්න. අක්මාව ඊට පස්සේ ප්‍රතිග්‍රාහක ඊට පස්සේ කෝටි අවයවයේ කණේ තියෙන ඊට පස්සේ කණේ සමතුලිතතාවය ගැන අර අර්ධ චක්‍රාකාරනාලය යලින්දයි වල තියෙන අර රේඛීය කෝණික චලන කතන්දරේ ඊට පස්සේ හෝමෝන සහ හෝමෝනත් එක්කම රෝග ගැන ඒ වගේම සහජ ප්‍රතිශක්තිය අභ්‍යන්තර යාන්ත්‍රණය ගැන ක්‍රියා විභවය අක්‍රීය විභවය ප්‍රජනක ක්‍රමවේද අර IVF එකයි ICSI එකයි කියලා තියෙන්නේ ක්‍රමවේද ප්‍රසූතිය සහ හිස් කබද ඔය කියන මාතෘකා ටික හොඳට ස්ට්‍රක්චර්ඩ් වලට පොයින්ට් වෙන්න පාඩම් කරන්න ස්ට්‍රක්චර්ඩ් වලට පොයින්ට් වෙන්න පාඩම් කරන්න කියලා කියන්නේ මෙච්චර දෙයක් කරලා දෙන්නේ ඔයාලට අර හොඳට ඩීප්ලි මේවා කරුණු වලට දාගෙන යන්න මේ දවස් ටික වඩා හොඳටම ඇති මේ දේවල් පාඩම් කරගෙන ගිහිල්ලා විභාගයට ගොඩ දා ගන්න පුළුවන් වෙනවා අනිවාර්යෙන්ම හතරවෙනි ස්ට්‍රක්චර්ඩ් එක ඒකට ඇලීල ගැන බලා ගන්න ඇලීලවල ඇලීලයක් කියන්නේ මොකද්ද ඒ සෙට් එක බලා ගන්න ඊට පස්සේ මෙන්ඩල්ගේ නියම දෙක බලා ගන්න ගෞතම ශාකයේ වැදගත්කම් ගැන බලා ගන්න ඊට පස්සේ ත්‍රිංගී මුහුමක් පුරුදු වෙලා යන්න හරිද ඊට පස්සේ ඔය මෙන්ඩලී නොවන ප්‍රවේණියේ මොනවාද ඔය අභිභවන ඊට පස්සේ මෙන්ඩලී නොවන ප්‍රවේණි සෙට් එකක් තියෙනනේ සහ ප්‍රමුඛතාවය සම්පූර්ණ ප්‍රමුඛතාවය මේ සෙට් එකේ පොඩි මතකයක් හදාගෙන යන්න අනුපාත ටික එහෙම අර 13ට 3 ඊට පස්සේ 9ට 7 ඔය වගේ තියෙන්නේ ඊට පස්සේ RNA වර්ග හොඳට බලා ගන්න DNA පාඩමට අදාළව වාහක ගැන චුට්ටක් ඔය යක් ඒ කියන්නේ අර ඊසයිලයක් වාහකයක් විදිහට පාවිච්චි කරගන්න විදිහේම හරිද ඊට පස්සේ ඇග්‍රොස් දෙල් විද්‍යුතාගමන යනතවල ඉගෙන ගන්න ඒෂණ වල කතන්දරේ පොඩ්ඩක් බලාගෙන යන්න මොනවාද ඒෂණයක් කියන්නේ එතකොට ඒෂණයක් අඳුර ගැනීමට පාවිච්චි කරන ක්‍රම දෙක හරිද ඊට පස්සේ ජාන විකෘති ගැන පොඩ්ඩක් අලර්ට් එකේ යන්න ලක්ෂ විකෘතියක් කියන්නේ මොකද්ද රාම විස්ථාපිත විකෘතියක් කියන්නේ මොකද්ද සහ ඒකේ ආදේශනය කියන කොටස හොඳට පාඩම් කරගන්න
GMO තාක්ෂණයෙන් කොහොමද අනිවාර්යෙන් ස්ට්‍රක්චර්ඩ් එකේ චූටි හරි ප්‍රශ්නයක් වැටෙනවනේ. ඊට පස්සේ 8 වෙනි පාඩමට දාලා පාරිසරික පිරමීඩ, රතු දත්ත පොත, ගෝලීය උණුසුම, අම්ල වැසි කියන ඒවා 8 වෙනි පාඩමට දාලා ස්ට්‍රක්චර්ඩ් වලට බලා ගන්න. 9 වෙනි පාඩමට අදාළව පෝෂණ වගුව බලා ගන්න. ඊට පස්සේ ජීවාණුහරණ ක්‍රම, ප්‍රතිජීවක, BT බැක්ටීරියා වගේ දේවල්, ඒ වගේම ගෘහස්ත අපජලයේ කොලිෆෝම් බැක්ටීරියා ගැන හොඳට පාඩම් කරගන්න. 4 වෙනි ස්ට්‍රක්චර්ඩ් එකට අදාළව 10 වෙනි පාඩම ගත්තොත් එහෙම 10 වෙනි පාඩමේ නැනෝවල භාවිත, ඩෙන්ගු සහ බරාවල රෝග ලක්ෂණ ගැන, ඊට පස්සේ විසිතුරු මත්ස්‍ය වගාව හොඳටම ක්ලියර් අවුට් කරගෙන යන්න. ඔය ටික තමයි ස්ට්‍රක්චර්ඩ් එකකට අපේ තියෙන ෆිල්ටර්ඩ් ඇනලයිස් එක වෙන්නේ. MCQ වලට ඇනලයිස් එකක් ගහනවා. ඒක තව ටිකක් පහුවෙලා අපි දෙන්නම් MCQ ඇනලයිසිස් එක. ඒකට තව දවස් 4-5ක් යයි. අගෝස්තු පටන් ගත්තාම වගේ MCQ ඇනලයිසිස් වීඩියෝ එක අපි දාන්නම්. අද ස්ට්‍රක්චර්ඩ් එකයි රචනා එකයි දෙන්නේ. මේවා හොඳට අර කිසිම අඩුවක් පාඩුවක් නැතුව පාඩම් කරගන්න. හොඳ ළමයි වගේ මෙන්න මේ පඬිතුකම නොකර ඉන්න. ඔයාලත් මේක ඇනලයිස් කරන්න යන්න එපා. හරිද? මේක වෙනම පොලේක ලියාගෙන ටික් දදා පාඩම් කරලා ෆිනිෂ් කරගන්න. හරිද? ඔයාලට පුළුවන් ෆේල් වෙන්නේ නැහැ බැරි වෙලාවත් S එකක් එන්නෙත් නැහැ බැරි වෙලාවත්. හරියට මේවට අදාළව වැඩ කළා. හරිද? ෆිල්ටර්ඩ් ඇනලයිස් එකද අපි යනවා essay වලට. පස්වෙනි essay එකට ඔයාලට මෙදා පාර ෆිල්ටර්ඩ් ඇනලයිස් එකේ මම ඔයාලට දෙන්නේ කාරණා 6යි. එකක් ඇලස්ටරික යාමනය, දෙවැනි එක නිර්වායු ශ්වසනය. මේ කියන මාතෘකා හොඳට බලා ගන්න. ඇලස්ටරික යාමනය ඔයාලගෙන් අහන්න පුළුවන් එන්සයිම් එක එන්සයිම් සංකීර්ණයක් විසින් සිදු කරන යාමන යාන්ත්‍රණය විස්තර කරන්න. යාමනය කියන වචනේ ගෑවුනොත් අනිවාර්යෙන් ඒක ඇලස්ටරික කියලා මතක තියාගන්න. ඊට පස්සේ නිර්වායු ශ්වසනයෙන් මම අවසන් රූපේ පේපර් එකේ සෑහෙන ප්‍රශ්න ලියුවා. නිර්වායු ශ්වසනය මොන වගේද කියලා. කොහොමද ඒකෙන් මාකින් ටික දීලා තියෙනවා. නිර්වායු ශ්වසනයෙන් ප්‍රශ්න අහන්න පුළුවන් මෙදා පාර එක්සෑම් එකට. ඒ වගේම ප්‍රෝටීන පාඩම් කරගන්න එක්සෑම් එකට ફોකස් කළා. වැඩිපුරම මම එකට බර දෙන්නේ නැහැ. ඇලස්ටරික යාමනේ නැහැ. නිර්වායු ශ්වසනයටයි තමයි තරුවක් උත් දාගන්න. ප්‍රතිවලිත යාන්ත්‍රණය ඒ සහ එන්සයිම්. ඒක ගැන මම ෆයිනල් ටච් එකේදී ඔයාලට රචනා ලියුවා. හරිද? රචනා ලියුවා. ඒකෙන් එන්න ඕනි මාකින් එක දාලා තියෙනවා. ප්‍රතිවලිත යාන්ත්‍රණය හා එන්සයිම් කියන කාරණාව හොඳට පාඩම් කරගන්න රචනාවකට ගැලපෙන විදිහට. ඒත් එක්කම පරිවර්තනයේ කොටස ප්‍රෝටීන සංශ්ලේෂණයේ පරිවර්තනයේ කොටස හොඳට පාඩම් කරගන්න. අනුනනය හරිද? අනුනනය කියන්නේ සෛල චක්‍රය. ස්ට්‍රක්චර්ඩ් එකට පාඩම් කරන ගමන් කරුණු ටික ගොනු කරගන්න. මොකද පුතේ මෙන්න මේ හයෙන් තමයි මෙදා පාර මම ෆිල්ටර්ඩ් ඇනලයිස් එකේ පස්වෙනි රචනා ප්‍රශ්නට අදාළව කරුණු ගොනු කරන්නේ. අනිවාර්යෙන් මේවා ඔයාලා හොඳට පාඩම් කරගෙන යන්න. මාතෘකාවක් දීපු පමණින් ඔයාලට එක්සෑම් වලට යන්න බෑ. ඔයා ඒක මත ප්‍රැක්ටිස් කරලා යන්න ඕනි. ලියා ගන්න පුතේ 6 වෙනි රචනාවට අදාළව අපේ ෆිල්ටර්ඩ් ඇනලයිස් එක. පළවෙනි එක පූටිකාවේ ඉඳලා බිඳු දෙයට යනකම් සියලුම දේවල් ටික හොඳට පාඩම් වෙන්න ඕනි. විශේෂයෙන්ම රසෝද්ගමනය කරුණු හොඳට බලලා පාඩම් කරන්න. අපේ අවසන් රුප්පුව පේපර් එකෙත් අපි හොඳට මේවා ඩිස්කස් කරා. ඒ වගේම අපි ෆයිනල් ටච් එකේ මේවා ලියවලා ළමයිට පාඩම් කෙරෙව්වා. ප්‍රැක්ටිස් එක වැදගත්. මම කොච්චර මාතෘකා දුන්නත් ඔයාට මේක ගොඩ දා ගන්න. රසෝද්ගමනයේ බිඳු දෙය, උත්සේදනයේ බිඳු දෙය, සංසන්දනය ඔය වගේ ඔක කරකවල විවිධාකාරයෙන් රචනා ප්‍රශ්නයක් පැද්දෙන්න පුළුවන්. ජීවන චක්‍රත් ඒ වගේම තමයි. ජීවන චක්‍ර වලට අදාළව අපේ ගෲප් වලට සම්බන්ධ වුණොත් අපි ජීවන චක්‍ර වලට අදාළව ප්‍රශ්න එන්න පුළුවන් රටා සහ ඒවට අදාළ මාකින් ටික අපි ගෲප් වලට දාගෙන යන්නම්. මේකෙන් මේවා කරන්න. මොකද ජීවන චක්‍ර කිව්වහම ගෙඩි පිටින් ජීවන චක්‍රයක් එන්නත් පුළුවන්. නැත්නම් අර හොඳට මේ කලවම් කළ ජීවන චක්‍රයක් එන්න පුළුවන්. ජීවන චක්‍ර වල හොඳට බලන්න පුතේ සපුෂ්පශාක සහ සයිකස් වල ජීවන චක්‍ර දෙක. සපුෂ්පශාක වල ජීවන චක්‍ර ඉවර වෙන්නේ අර ඵලයක් ඉවරනට පස්සේ හොඳට ජීවන චක්‍රයේ ඒ දෙකේ අර ඩිම්බවල මොනවද මේ ජයජන් මනුෂාක වල කම්පෙයා එක එහෙම හොඳට බලන්න. ගෲප් වලට ජොයින් වෙලා නැත්නම් ගෲප් වලට ජොයින් වෙන්න අපි දාගෙන යනවා. ගෲප් වලට මේවෙන් එන්න පුළුවන් විදිය, රචනා එන්න පුළුවන් විදිය, ඒකට මාකින් ඔක්කොම. සෛලම පටක අඳින්න පුළුවන් වෙන්න ඕනි, ෆ්ලෝයම් පටක අඳින්න පුළුවන් වෙන්න ඕනි. ඒ දෙක විස්තර කරන්න පුළුවන් වෙන්න ඕනි. වාහිනී වාහකබ සහචර සෛල පෙනේන නලයකට හොඳට විස්තර කරන්න පුළුවන් වෙන්න ඕනි. මෙදා පාර තව ටිකක් සැකයක් තියෙනවා. ජල විභවය සංකල්පය. ජල විභවය සංකල්පයේ පූර්ණ විෂුවන සෛලයක්, පූර්ණ ශුන්‍ය සෛලයක්,
කතාව ඡේද දෙකක් තියෙනවානේ. ඒවා ඔප්පු කරන්න රචනාවක කොටසක් විදිහට එන්න බැරි කමක් නැහැ. මේ ටික තමයි ගොඩක්ම ફોකස් වෙන්නේ. හරිද? මේ ටික තමයි ගොඩක්ම ફોකස් වෙන්නේ. ඊට අමතරව මේකට හේතු වෙන්න පුළුවන් කැලේ තමයි බීජ නොතරන සනාල ශාකවල වැදගත් ලක්ෂණ. ඒක තමයි ගොඩක්ම ටාගට් කරගෙන ඉන්නේ. එහෙම නැත්නම් බීජ ධර්ම සනාල ශාකවල වැදගත් ලක්ෂණ වෙන්නත් පුළුවන්. හැබැයි මේ දෙකෙන් බීජ නොතරන සනාල ශාකවල වැදගත් ලක්ෂණ තමයි ගොඩක්ම අපි ફોකස් කරන් ඉන්නේ. හරිද? ඊට පස්සේ 7ටයි 8ටයි අදාළ රචනා ප්‍රශ්න. 4යි 8ටයි අදාළ රචනා ප්‍රශ්න. 4යි 8යි අදාළ රචනා ප්‍රශ්න ටික මෙහෙම ලියා ගන්න. පළවෙනි එක සුද්ධාන්ත අවශෝෂණය. දෙවෙනි එක හත් සන්නයන පද්ධතිය. හොඳට පාඩම් කළ රූප සටහනත් එක්කම රෙඩි වෙන්න. 4වෙනි එක සමා වෙන්න. මට වැරදිලා යන්නේ. 3වෙනි එක ශ්වසන වායු පරිවහන රටා. රුධිර පීඩනයේ කිරීටක සංසරණයත් එක්ක පාඩම් කරන්න. ඊළඟට බහිශ්‍රාවීය පළහා රෝග. බහිශ්‍රාවී පද්ධති රෝග. ඊට පස්සේ එක ඇන්ජියෝටෙන්සිනෝජන් යාන්ත්‍රණය සහ බහිශ්‍රාවීය පද්ධතිය අර රුධිර පීඩන chart එක ඒ chart දෙක හොඳට වචනෙන් ලියන්න පුළුවන් විදිහට chart out කරගන්න. ඒ කියන්නේ ලියා ගන්න විදිහට පාඩම් කරගන්න. ඊට පස්සේ ස්වයං ප්‍රතිශක්තිකරණ රෝග මානව සම තර ලකුණක් දාගන්න. මානව සමතුලිතතාවය. මානව විකසනයෙන් එහා ටික. මානව ප්‍රසූතිය මානව විකසනයෙන් එහා ටික. කලල බන්ධය ඒ ටික අනිවාර්යෙන් හොඳට පාඩම් කරන් යන්න ප්‍රජනනයට අදාළව. උපත් දෝෂ සහ උපත් පාලන. අණ්ඩෝද්ගමනය හා ශුක්‍රාණු ජනනය. ඍජු කාය විලාසය පවත්වා ගැනීම සඳහා අනුවර්තන. ඒකට පාදයේ තියෙන අනුවර්තනයි කොඳුරට පෙළී තියෙන අනුවර්තනයි දෙකම පාඩම් කරගන්න රචනා දෙකක් වෙන වෙනම විදිහට. ඍජු කාය විලාසය සඳහා අනුවර්තන. හොඳටම තරුවක් ලාදා ගන්න ඕකේ. හොඳ තරුවක් දාගන්න. කශේරුක වක්‍ර තරුවක් දාගන්න. සාපනියරය තරුවක් දාගන්න. සර්පණ සූත්‍රිකා වාදය තරුවක් දාගන්න. ඕවා පාඩම් කරගන්න. හොඳට පාඩම් කරලා එක්සෑම් එකට බය නැතුව ඉදිරිපත් වෙන්න. මම මේකෙදි කෙටි සටහන් දෙන්නේ නැහැ. 9 වෙනි රචනා ප්‍රශ්නේ නෝ ඔයාලට. ඒ කියන්නේ පළවෙනි රචනා ප්‍රශ්නේ, දෙවෙනි රචනා ප්‍රශ්නේ, පස්වෙනි රචනා ප්‍රශ්නේ 6, 7, 8, 9 ඔය විදිහට රචනා ප්‍රශ්න පහන්නේ තියෙන්නේ. මම කෙටි සටහන් කවදාවත් ඇනලයිස් කරන්නත් නැහැ, කරන්නෙත් නැහැ. ඒකින්ද මේ පහෙන් එකක් 4ක් පාඩම් කරගන්න හොඳට තෝරලා බේරලා ඔයාලට රචනා ප්‍රශ්න 4ක්නේ ලියා ගන්න ඕනි. හරිද? 9 වෙනි එකට අදාළව ලියා ගන්න. ඒක නම් මාතෘකා කිහිපයක්ම තියෙනවා. ටිකක් වැඩියෙන් තියෙනවා. අභිජනන රටා 6 වෙනි පාඩමේ රචනාවක් අහුවොත්. මෙදාපාර මෙන්ඩලියන් ඕඩර් ප්‍රවේණිය නම් ස්ට්‍රක්චර්ඩ් රචනාවලට දෙකටම ඇති වෙන්න පාඩම් කරගන්න ළමයි. මම හිතන්නේ ඇයි කියලා සමහරක් විට එන්න පුළුවන්. ඊට පස්සේ ප්‍රතිසංවේදී තාක්ෂණයේදී භාවිතා වන එන්සයිම්. හරිද? අර මොනවාද ටැක්වඩීඑන්ఏ පොලිමරේස් ඊට පස්සේ අපි ඔය කතා කරන්නේ ලයිගේස් ගැන එහෙම කතා කරන්නේ ඔය වෙනම නිස්සාරණය කරලානේ හදලා ගන්න. ප්‍රතිසංවේදී තාක්ෂණයේදී භාවිතා වන එන්සයිම් 7 වෙනි පාඩමට අදාළ. හොඳට බලාගන්න තරුවක් දාලා ඇතුළත් කිරීමේ පද්ධති. ඒක ඔයම ඇතුළත් කිරීමේ පද්ධති කියලා අහන එකක් නෑ. විසංගමයෙන් ලබාගත් ජාන නිර්මාණය කරලා කොහොමද වෙනත් සෛලයකට ඇතුළත් කරන්න කියලා අහන්න පුළුවන්. ඒකේ ජාන තුවක්කුව ඇග්‍රොබැක්ටීරියම් ගහ එහෙම තියෙන්නේ පරිණාමයක ගහම තියෙන්නේ. ඒක හොඳට පාඩම් කරගන්න 7 වෙනි පාඩම පුළුවන් දරුවෝ. ඊට පස්සේ GMO තාක්ෂණයේ කෘෂිකර්මයට අදාළ කාරණා ටික පාඩම් කරගන්න. ඊට අමතරව DNA පාඩමේ වර්ණ දෙක විකෘති හොඳට බලාගෙන යන්න. 8 වෙනි පාඩමට අදාළව ફોකස් එකක් කරනවා නම් ශ්‍රී ලංකාවේ වනාන්තර උදාහරණ සවානා කටුකැල අභ්‍යන්තර තෙත්බිම් වගේ දේවල් ශ්‍රී ලංකාවේ වනාන්තර වලින් ටිකක් ફોකස් කරලා පාඩම් කරගෙන යන්න. ඊට පස්සේ ආක්‍රමණික විශේෂ අර ජෛව සම්පත් හායනයේ තියෙන තැනෙත් ආක්‍රමණික විශේෂ දිනවා රතු දත්ත පොතේ අන්තිමෙත් ආක්‍රමණික විශේෂ දිනවා. ඒ කැලි දෙකම එකට ඒකාබද්ධ කරලා ඔයාලා පාඩම් කරන වැඩේ කරන්න. හරිද? ඊට පස්සේ සුදුජීවීන් හා රෝග විශේෂයෙන්ම තරු ලකුණු 3-4ක් දාගන්න. දූලක ජනකතාවය සුදුජීවීන් හා රෝග යටතේ දූලක ජනකතාවය හොඳට පාඩම් කරගන්න. මෙදාපාර රචනා ප්‍රශ්නයක් නම් අනිවාර්යෙන් එයි කියන තැනමයි මම ඉන්නේ. දූලක ජනකතාවය
ඊට පස්සේ 9 වෙනි පාඩමේ ශාක වර්ධනයට කොහොමද සුදු ජීවීන් බලපාන්නේ? පරිසර කළමනාකරණයේදී කොහොමද සුදු ජීවීන් බලපාන්නේ කියලා අර මූලගෝල කතන්දරෙත් එක්ක හොඳට පාඩම් කරගන්න. 10 වෙනි පාඩමට අදාළව නැනෝවල භාවිත පසුඅසුණු හානිය කටක රෝපණ රචනාවලට සූදානම් කරගන්න. හරිද? මේවැන් ව්‍යුහක මොනවාද? මේවැන් මොකක් හරි මොනවාද අපේ අවසාන විගත කෙටි සටහන් වලට එන්න බැරි කමකුත් නැහැ. මම කෙටි සටහන් කවදාවත් ඇනලයිස් කරන්නේ නැහැ. ඒක අමාරුයි. මම ඒක කරන්නේ නැහැ. ඉතින් කොහොම තමයි මේක ලියා ගන්න ඉංග්‍රීසි මීඩියම් දරුවන්ට අපි ගෲප් වලට ඕනනම් දාන්නම්. අපි ඇඩ් කරනම්. මේවා දානවා. එතකොට ෂෙයා කරගන්න ඔයාටත් හිතනවා මොනවා හරි එයි කියලා Taman හිතන දේත් පාඩම් කරගෙන යන්න. ඒව නොහිත යන්න එපා. පාඩම් නොකර යන්න එපා. පසුබෑම් ඇති කරගන්න එපා. මේ වෙලාවේ තව බර දාලා වැඩ කරන්න. හරිද? එතකොට අපි ඔය ෆ්‍රී කරපු ප්‍රෝග්‍රෑම් ඔක්කොම අපේ YouTube එකේ තියෙනවා. ඒවත් බලන්න. ඉතින් ඔයාලට මේක සාර්ථකව කරගන්න ශක්තිය ලැබෙන්න ඕනි කියලා ප්‍රාර්ථනා කරනවා. මොකද මේ වෙලාවේ අපිට ගොඩක් වටින විදිහට මට මේක ඔයාලට දී ගන්න පුළුවන් වෙච්ච එක ගැන මටත් සතුටුයි. ඉතින් දරුවනේ සාර්ථකව පාඩම් කරලා මෙදා පරිභාගයට සාර්ථකව මුහුණ දෙන්න. මේකේ MCQ ප්‍රෝග්‍රෑම් එකට අදාළව ඒ කියන්නේ MCQ 1 ඉඳන් 10 වෙනකම් ඊට පස්සේ දෙවෙනි 11 වෙනි එකේ ඉඳලා 20 වෙනකම් ඊට පස්සේ 21 ඉඳලා 30 වෙනකම් ඔය විදිහට කැටගරි කරලා MCQ වලටත් අපි ෆයිනල් ඇනලයිස් එක දාන්න. එහෙනම් මේ ටික බලලා පාඩම් කරගෙන මෙදා පාර එක්සෑම් එක හොඳට ගොඩ දාගන්න. ඔයාලා හැමෝටම බුදු සරණයි. ජය වේවා.